සුබ දවසක් හැමෝට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඇන්ටි කැවිටි ස්කේස් ගැන. Hey everyone, welcome back to the channel. Today, we're diving deep into software engineering. හරි. ඔයාලා කොට දෙනෙක් ඇන්ටි කැවිටි එක යූස් කරනවා ඔයාලගේ ඩෙවලොප්මන්ට්ස් වැඩ කරගන්න, ඔයාලගේ කෝඩ්ස් ටික ඉම්ප්ලිමන්ට් කරගන්න ප්‍රොම්ප්ට් එකක් දීලා ඇන්ටි කැවිටි එක යූස් කරලා ඔයාලා ඩෙවලොප්මන්ට්ස් වැඩ ටික කරගන්න. හැබැයි ඔයාලා මේ ඇන්ටි කැවිටි එක යූස් කරද්දී මුණ දීපු දේවල් ටිකක් තමයි ඔයාලා ඇන්ටි කැවිටි ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් එහෙම සමහරක් අර UI change එකක් සමහර බග් ෆික්ස් එකක් මේ වගේ changes දුන්නොත් එහෙම ඇන්ටි කැවිටි එක සමහරක් වෙලාවට අපිට රෙස්පොන්ස් කරන්න අපිට ඕන දේ නෙමෙයි. ඒ කියන්නේ අපිට ඇන්ටි කැවිටි එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන මොඩල්ස් ටිකක් එක්සාම්පල් මේ Gemini 3.1 Gemini 3.1 Pro low එක high එක ඊට පස්සේ Claude Sonnet 4.6 Claude Opus 4.6 මේ වගේ මොඩල්ස් කීපයක් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. දැන් මේ Claude Sonnet එක වගේ එකකින් මොඩල් එකක් අපිට යූස් කරලා බැරි වෙලා අපි යූස් කරලා අපි ඉම්ප්ලිමන්ටේෂන්ස් ඩෙවලොප්මන්ට්ස් කරන්න ගියොත් එහෙම අපිට මොකද වෙන්නේ ඉම්ප්ලිමන්ටේෂන් කරන වෙලාවට අපිට මේ සොනට් වගේ පවර්ෆුල් මොඩල් එකක් යූස් කරද්දී අපේ ටෝකන්ස් එක ඉක්මනට ඉවර වෙලා ලිමිට් වෙලා යනවා අපේ අපිට යූස් කරන්න පුළුවන් ෆ්‍රී ලිමිට් ටෝකන්ස් ගන්න ලිමිට් ලා ඊට පස්සේ අපිට ඩෙවලොප් කරන්න එක්ක අපිට ඒ අර අපේ අලුතෙන් මොඩල් එක චාර්ජ් වෙන රීචාර්ජ් වෙනකන් ඉන්න එක මොඩල් එක ආයේ අපිට ටෝකන්ස් එක ෆ්‍රී වෙනකන් අපිට ඉන්න වෙනවා. එතකොට මේ තියෙන ෆ්‍රී chance එක ඔයාලා paid එකක් යූස් කරනවා නම් ඇන්ටි කැවිටි එකේ මේ තියෙන මොඩල්ස් වලින් හරි විදියට කොහමද වැඩ ටික කරගන්නේ කියලා අපි දැන් බලමු. හරි. මේ ඒකට තමයි මේ ඇන්ටි කැවිටි ස්කිල්ස් කියන එක තියෙන්නේ. එක්සැම්පල් එකක් විදිහට මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට ගෙනාවොත් එහෙම අපි හියුමන් කෙනෙක් ගත්තොත් එහෙම අපිට හියුමන්ස්ලා එක එක වැරයිටිස් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් ඉන්නවා හියුමන්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඒක හියුමන් කෙනෙක් රොබෝට් අපි එක්සැම්පල් එකකට හියුමන් නැත රොබෝට්ස්ලා දෙන්නෙක් ගමු ඒ රොබෝට්ස්ලා දෙන්නට නෝමල් රොබෝට්ස්ලා දෙන්නෙක් නෝමලි අපි හියුමන් කෙනෙක් කරන වැඩ ටික කරන්න පුළුවන් අපි එයාට අපි හියුමන් රොබෝට්ස්ලා දෙන්නට අපි කිව්වොත් එහෙනම් බැඩ්මින්ටන් ප්ලේ කරන්න කියලා රොබෝට්ස්ලා දෙන්න දාන්නේ නෝමල් වැඩ කරන්න විතරයි හැබැයි රොබෝට් වැඩ කරන්න විතරයි අපි එයාලට බැඩ්මින්ටන් ප්ලේ කරන විදිය කියලා දීලා නැහැ. එතකොට අපි ඒ වගේ දේවල් තමයි සමහරක් වෙලාවට ඩෙවලොප්මන්ට් කරද්දී කරන්නේ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් එයාලට බැඩ්මින්ටන් අපි එක්සැම්පල් එකක් ගත්ත රොබොට්ලා වගේ අපි රොබොට්ලට දෙන්න පුළුවන් බැඩ්මින්ටන් ගන්න ස්කිල්. අන්න ඒ වගේ අපිට පුළුවන් අපි ඉම්ප්ලිමන්ටේෂන් කරගෙන යන වෙලාවට අපි ඩෙවලොප් කරද්දී මේ ඇන්ටිකඩ් යූස් කරලා ඩෙවලොප් කරද්දී අපිට දෙන්න පුළුවන් ස්කිල්ස් කියලා කියන්නේ එයාට අපි ඩෙවලොප් සමහරකට අපි UI එකක් අපි කියනවා අපි ප්‍රොම්ප්ට් එකක් දෙනවා හැම වෙලෙම UI එකක් චේන්ජ් කරන්න මේ UI මෙහෙම UI එක පිටර ඩෙකොරේට් වෙන්න පිටර එන්හාන්ස් වෙන්න මෙහෙමයි කියලා කිව්වට කොච්චර කරත් ඇන්ටි කැවිටි එකේ මොඩල්ස් දෙන්නේ එයාට අපි කැමති ඇති විදිහටම අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඇන්ටි කැවිටි එකේ තියෙනවා ස්කිල්ස් කියලා જાති. ඒ කියන්නේ එයාලටත් තියෙනවා UI හදන්නද බග් ෆික්ස් කරන්නද UI හදන්නද නේ බග් ෆික්ස් කරන්නද ඕනම දෙයකට AI තියෙනවා. එතකොට ඔයාලට ඊසිම පුළුවන් ඇන්ටි කැවිටි ස්කිල්ස් කියලා ගහලා ඔයාලට ඇන්ටි කැවිටි ස්කිල්ස් දැනටවත් ඔල්රෙඩි හදපු ස්කිල්ස් ඕන තරම් තියෙනවා. ඇන්ටි කැවිටි ස්කිල්ස් කියලා ගහුවොත් එහෙම මෙහෙම ඉන්ටර්නෙට් එකේ ඇන්ටි කැවිටි ස්කිල්ස් කියලා ගහුවොත් එහෙම හරි. ඇන්ටි කැවිටි ස්කිල්ස් කියලා ගහුවොත් එහෙම ඔයාලට දැනටවත් සර්ච් වෙනවා මේ වෙනකොට හදපු ස්කිල්ස් ගොඩක් ඒ කියන්නේ ස්කිල්ස් ඔයාලට දෙන්නේ ලයිබ්‍රරිස් වගේ මේ වෙනකොට හදපු ස්කිල්ස් ගොඩක් දැනටත් Google එකේ තියෙනවා. එතකොට ඔයාට ඕන නම් ස්කිල් එක ක්‍රියේට් කරන්න පුළුවන්. මම මෙතනදී මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නේ ස්කිල්ස් ක්‍රියේට් කරන විදිහ. මෙතනදී මම කියලා දෙන්නේ හදපු ස්කිල්ස් කොහොමද යූස් කරන්නේ. මෙතනදී ඔයාලා වෙබ්සයිට්ස් ගොඩාක් තියෙනවා. මම වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ස්කිල්ස් ගන්න පුළුවන් වෙබ්සයිට්ස් දෙක තුනක ලින්ක්ස් දාලා තියන්න. එතකොට මේ මම හොයාගත්ත ඇන්ටිකඩ් ස්කිල්ස් තියෙන වෙබ්සයිට්ස් දෙකක් anticadskills.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා anticad skills මෙන්න මේ විදිහට. එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ බලන්න ස්කිල්ස් ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන්නේ UI UX designer කියලා ස්කිල් එකක්. front end expert කියලා ස්කිල් එකක් තියෙනවා. humanizer, mobile developer. එතකොට මෙන්න මේ වගේ ස්කිල්ස් යූස් කරලා, ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්කිල්ස් යූස් කරලා අපිට පුළුවන් අපේ ඩෙවලොප්මන්ට් එක මේ මොඩල් එකට පුළුවන් මෙන්න මේ ස්කිල්ස් යූස් කරලා එයා කරන අපි දෙන ප්‍රොම්ප්ට් එක මෙන්න මේ ස්කිල්ස් යූස් කරලා ලස්සන අවුට්පුට් එකක් අපිට දෙන්න. මේ තියෙන්නේ මෙතනදී ඔයාලට පේනවා ඇති UI ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ඔයාලට ඕනේ ෆ්‍රන්ට් ඉන් එක ලස්සන කියන්නේ රෙස්පොන්සිව්
ලස්සන විදියට හදාගන්න. එතන එහෙනම් ඔයා මේ ෆ්‍රන්ට් එන්ඩ් එක්ස්පර්ට් කියන ස්කිල් එක යූස් කරන්න පුළුවන්. ඊට අමතරව හියුමනයිසර් කියලා මොබයිල් ඩෙවලොප්මන්ට්ස් වලට යනවා. මේ SQL ඔප්ටිමයිසර්, AIML ඩෙවලොපර්, OIML ඩෙවලොප් කරනවා නම් මේ 3D වෙබ් එක්ස්පීරියන්ස් කියලා මේ අර වෙබ් එක 3D විදියට හදා ගන්නවා. ඒ වගේ ඔයාලට මේතනදී ගොඩාක් ස්කිල්ස් තියෙනවා. මම මෙතනදී මේ ඔයාලට මේක විතරක් නෙමෙයි ඔයාලට මෙතනදී ඔයාලට මේ සයිට් එක ඔයාලට ඕන තරම් සයිට්ස් හොයා ගන්න පුළුවන් ස්කිල්ස් තියෙන. මෙතනදී මම ස්කිල් එකක් අරගන්න විදිය පෙන්වන්න. මෙතනදී අපි එක්සැම්පල් එකක් විදියට මම 3D web experience කියන මෙන්න මේ ස්කිල් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදියට ස්කිල් එකට අදාළ එයාලා දීලා තියෙන ගයිඩ්ලයින්ස් ටිකක් මෙතනදී මෙයා කියනවා මෙන්න මේ විදියට ස්කිල් MD ෆයිල් එක හදාගන්න කියලා. ඒතකොට අපි කියවනේ ස්කිල් ෆයිල් එක ක්‍රියේට් කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදියට අපිට එයා කියනවා ස්කිල් MD ෆයිල් එක දැක්කද? මෙයා already instruction මේ ස්කිල් MD ෆයිල් එකක තියෙන මේ ස්කිල් ෆයිල් එකක තියෙන්නේ ඉම්ප්ලිමන්ට් මෙන්න මේ විදිහට අපි ඇත්තටම ප්‍රොම්ප්ට් එකක් දුන්නා ප්‍රොම්ප්ට් එක හරි විදිහට දෙන්නේ නැහැ. ඒතර මොඩල් එක දන්නේ නැහැ. ඇත්තටම කොහොමද යූස් කරන්නේ? අපි 3D එකට ගන්නකොට සමහරවිට මොඩල් එක දන්නේ නැති වෙන්න පුළුවන් 3D කොහොමද හදන්නේ කියලා. එතකොට මේ ගයිඩ්ලයින් A to Z ගයිඩ්ලයින් එක තමයි මේ ස්කිල් ෆයිල්ස් වල තියෙන්නේ. ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්කිල් MD කියන ෆයිල් එකක් හදා ගන්න. එතකොට මේක හදා ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. ඊට කලින් හරි. මෙතනදී මේ ෆයිල් එක තියෙන හැබැයි මේ ෆයිල් එක රිප්ලේස් කරගන්න ටිකක් අමාරුයි. මොකද ඔයාලට හරියට අපි මෙතනදී ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒ හින්දා මම මෙතනදී මෙන්න මේ වෙබ්සයිට් එක යූස් කරනවා. මෙන්න මේ වෙබ්සයිට් එකේ තිබ්බ කමාන්ඩ් යූස් කරලා අපිට පුළුවන් ස්කිල් ඉන්ස්ටෝල් කරගන්න. එතකොට අපිට වැඩේ ලේසි වෙනවා තවත්. එතකොට මම මෙතනදී මේ ගොඩක් කරාට equal දේවල් තියෙන හැබැයි බයින්ඩ් එපා දැන් මේ ස්කිල් ඔයාගේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මම ඒක කරගන්න විදිහ කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි command එක through apply කරගෙන මෙන්න මේ මම මේකේ link එක දාන්නම් comment section එකේ. ඔයාලා මේක වීඩියෝ එක බලද්දි මේ වීඩියෝ එකේ comment section එකේ අරගෙන link එක use කරන්න. මෙතනදී මම මේ website එකේ තියෙන වාසිය තමයි මේකේ තියෙන website එකේ තියෙන skills ඔයාලට command එක through install කරගන්න පුළුවන්. ඒක තමයි ඔයාලට මෙතන තියෙන වාසිය. එතකොට මම මෙතනදී එක ස්කිල් එකක් යූස් කරගන්නවා 3D game කියන ස්කිල් එක නැත්නම් 3D UI කියන ස්කිල් එක මේ විදිහට හරි මේ ක්ලික් කරලා පස්සේ මෙතනදී ඔයාලට පේනවා use it command කියලා මෙන්න මේ copy command එකක් පෙන්නනවා මෙන්න මේ command එක copy කරගන්න clipboard එකට හරි ඊට පස්සේ ඔයා anti cavity එකට ගිහිල්ලා anti cavity ඔයාගේ ඔයා ඊට පස්සේ anti cavity එකට ගිහිල්ලා anti cavity එක ඔයාගේ ඕනම ඔයාගේ VS code එකට හරි ඔයාගේ command prompt එකේ මොකක් හරි එකට ගිහිල්ලා ඔයා මෙන්න මේ විදිහට ඒ කමාන්ඩ් එක රිප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනට enter කියන එක දෙන්න. එතකොට අර ඇන්ටි කැටිකට අදාළ ස්කිල් අර අපි කියපු ස්කිල් එක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. මෙතනදී අහනවා ඔයා මෙන්න මේක awesome skills කියන එක ඉන්ස්ටෝල් කරන්නද කියලා. මම මෙතනදී yes කියන එක දෙනවා. හරි. මෙතනදී මෙයා ටික වෙලාවක් ගන්නවා මේ ස්කිල්ස් ටික ඉන්ස්ටෝල් කරගන්න. මෙතනදී මෙතනදී වෙන්නේ ඇත්තටම වෙන්නේ මේ හදපු වෙන කවුරු හරි ක්‍රියේට් කරපු ස්කිල්ස් ටිකක්. ඒ කියන්නේ මේ ඩෙවලොපර් කවුරු හරි කරපු ඩෙවලොපර් කෙනෙක් කරපු ස්කිල්ස් ටිකක් මේකදී ඔයා රිමෝට් වෙලා තියෙන දෙයක් ඔයාගේ මැෂින් එකට ක්ලෝන් වෙන එකක් වෙන්නේ. ඒක නේද මේ කියන්නේ මේ ස්කිල් කියලා කියන්නේ MD ෆයිල් මම කියවා ගයිඩ්ලයින්ස් ෆයිල්ස් වගේ තියෙනවා කියලා. එතකොට ඒ ටික ක්ලෝන් වෙන විදිහක් තමයි වෙන්නේ. මෙතනදී මම මේ ක්ලෝන් වෙන විදිය ටයිම් එක අයින් කරලා මම ආයෙත් වීඩියෝට එන්න. ඕකේ ඔයාලට ඒ කමාන්ඩ් එක කරාට පස්සේ ඉන්ස්ටෝල් කරගත්ත රන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට පෙන්න ඩිරෙක්ටරි එකක් මෙතනදී ඔයාලට පෙන්නනවා ඔයාගේ මැෂින් එකේ ඔයාගේ ලැප් එකේ කොහෙද මේ පැකේජ් එක ඉන්ස්ටෝල් වුනේ කියලා. ඒ කියන්නේ මේ ඒජන්ට් ටික කියන්නේ ස්කිල්ස් ටික ඉන්ස්ටෝල් වුනේ කියලා. එතකොට මට මෙතනදී මගේ මෙන්න මෙතන තමයි ස්කිල්ස් ටික තියෙන්නේ කියලා පෙන්නනවා. මම ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට මගේ ස්කිල්ස් ටික මේ විදිහට ලෝඩ් වෙනවා. මම ඕන ඒක මම එතකොට අපි ඔයා මේකේ ප්‍රොම්ප්ට් කමාන්ඩ් එක එකපාරක් රන් කරගත්ත රැසෙදී ආයෙ කමාන්ඩ් එක රන් කරගන්න එපා. එතකොට මේ සයිට් එකේ තියෙන ෆුල් ඔක්කොම ස්කිල්ස් ටික ඔයා ඔල්රෙඩි ඔයාගේ ලැප් එකට නැත්නම් ඔයාගේ මැෂින් එකට ඔයා කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙනවා. මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් මගේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ මගේ
ඒජන්ට් ඔයාගේ යූසර් account එකේ C එක තියෙන user account එක ඇතුලේ .agent කියලා folder එකක් ඇති. අන්නේ folder එක ඇතුලේ skills කියලා folder එකක් ඇති. ඔන්න ඔක ඇතුලේ ඔයා store කරගත්ත skills ටික ඔක්කොම මෙතනදී පෙන්නනවා. මෙතනදී ඔයාලට පෙන්නනවා skills ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔයා බලන්න ඔයා try කරලා බලන්න මේ folders name වලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ස්කිල්ස් වලින් මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. දැන් මේ AWS cost optimizer මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයාට මේකින් ගොඩාක් දේවල් මෙති බක් හන්ට මේ වගේ ගොඩාක් ස්කිල්ස් තියෙනවා. මේ ස්කිල්ස් ඔයාට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අර කමාන්ඩ් යූස් කරලා ඉන්ස්ටෝල් කරලා මේ ස්කිල්ස් ඔක්කොම එතන. හරි. දැන් කෙනෙක් කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර ඔයා අපි කියන්නපු වෙබ්සයිට් එකේ අපි කලින් බලපු වෙබ්සයිට් එකේ තිබ්බ මෙන්න මේ විදිහට ෆයිල් එකක්. මෙන්න මේ වගේ ස්කිල් එකක් අලුතෙන් හදපු ස්කිල් එකක්. අපි ක්‍රියේට් කරගත්ත ස්කිල් එකක් අලුතෙන් හදාගත්ත ස්කිල් එකක්. වෙබ්සයිට් එකේ තියෙන ස්කිල් MD ෆයිල් එකක් කොහොමද අපේ ෆෝල්ඩර් නැත්නම් අපේ කම්පියුටර් එකට ඇඩ් කරගන්නේ කියලා. හරි. එතකොට ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට copy skill ID කියන එක ක්ලික් කරගන්න. copy skill ID කියන එක select කරගත්තට පස්සේ ඔයාගේ ස්කිල් ෆෝල්ඩර් එක ඇතුලේ අලුතෙන් තව ෆෝල්ඩර් එකක් හදාගෙන ඒක රීනේම් කරගන්න. අර ID එක විදිහට එන්නේ අර ස්කිල් එකේ නේම් එක. හරිද? දැන් මම මේනකොට ඒ ස්කිල් ෆයිල් එක දාලා තියෙන. ඉන්නේ මට මේ විදිහට 3D ඒක තියනවා කියලා වෙන්න මම හින් මේකයි දාන්න යන්නේ. ඒක දාගත්තට පස්සේ ඔයා ක්‍රියේට් කරගන්න skill.md කියලා ෆයිල් එකක්. අන්නේ md කියන ෆයිල් එක ඇතුළට මෙන්න මේ කෝඩ් ටික රිප්ලේස් කරන්න. මෙන්න මේ ලයින්ස් මෙන්න මේ ටික රිප්ලේස් කරන්න. හරි. ඒ වගේ තමයි මේකෙදිත් ඔයාලට පුළුවන් ඕන නම් copy full content කියන ක්ලික් කරොත් එහෙම ඔයාලට පුළුවන් අර මෙන්න මේ පහළ තියෙන full guideline එකම ඒ කියන්නේ මෙන්න මේ ටිකම ඔයාලට copy section skill md file එකක් විදිහට හදා ගන්න. හරි. දැන් මම හිතනවා ඔයාලට skills දා ගන්න පුළුවන්. ඔයාලා check කරලා බලන්න මේ skills මොනවද තියෙන්නේ. check කරලා බලලා skills add කරගන්න. හැබැයි අපිට තියෙන එකම අවුල skills add කරගත්තට anti gravity එකේ අපිට මේ ස්කිල් යූස් කරන්න. අපි දැන් ස්කිල්ස් ඇඩ් කරගත්තා. එතකොට මේ ස්කිල්ස් කොහොමද අපි යූස් කරන්නේ? ස්කිල් යූස් කරන්න අපිට ඇඩ් සයින් එක ගහලා ඇත්තටම ස්කිල් යූස් කරන්න බෑ. අපිට ඇන්ටි ග්‍රැවිටි එකෙන් ඔප්ෂන් එකක් දීලා නැහැ. මෙන්න මේ මෙහෙම ඇප්ලයි ස්කිල්ස් ඇප්ලයි කරගන්න කියලා. හරි. එතකොට අපිට වෙනවා කියන්න ඩිරෙක්ටරි එක දීලා. ඒ කියන්නේ අපේ ස්කිල් එක තියෙන ඩිරෙක්ටරි එක කියලා කියන්න වෙනවා. මෙන්න මේ ස්කිල් එක යූස් කරගෙන මෙන්න මේ ඩෙවලොප්මන්ට් එක නැත්නම් මේ බග් එකව මොකක් හරි වර්ක් කරන ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න කියලා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදියට ඔයා දැන් මම මෙතනදී අපි මේකෙදි මේ ස්කිල්ස් ක්‍රියේට් වෙන්නේ පොදු තැනකට. කියන්නේ ඔක්කොම අපි 100 එක ඇතුළට වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ අපි මේ ඩිවලොප්මන්ට් එකක් මේ එක ඩිවලොප්මන්ට් එක ෆෝල්ඩර් එකක් ඇතුළතදී අපි ස්කිල්ස් ටික මේ ෆෝල්ඩර් එක ක්‍රියේට් කරොත් එහෙම ඒ කෝඩ්ස් අපි වෙන ඩිවලොප්මන්ට් එකකටදී ඒ කෝඩ් ටික එතකොට අර හදපු ස්කිල්ස් ටික ඒ අර කලින් කරපු ඩිවලොප්මන්ට් එකේ තියෙන කලින් ෆෝල්ඩර්ස් වල. එතකොට ඒ කියන්නේ ඔයා කෝඩ් එකක් ලියනවා ඔයා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා. කලින් ප්‍රොජෙක්ට් එකේ තමයි ස්කිල් ටික තියෙන්නේ. එතකොට ඔයාලට ආයෙත් ස්කිල්ස් ටිකක් කියන්න. එතකොට මේ වගේ අපි පොදු තැනකට දාගත්තොත් එහෙම අපිට ස්කිල්ස් ටික කෝල් කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ වගේ කමාන්ඩ් එකක් ගාලා ස්කිල් ටික එක තැනකට ගත්තේ. හරි. මෙතන තමයි ස්කිල් එක යූස් කරන්න. ඔයා මෙන්න මේ විදියට ඇඩ් සයින් එක ගහලා යූස් කරන්න ඩිරෙක්ටරි මෙදී ඩිරෙක්ටරිස් කියන එක. හරි. ඩිරෙක්ටරිස් කියන ගිහිල්ලා ඔයාගේ ෆෝල්ඩර් ලොකේෂන් එකට යන්න ගිහිල්ලා ඔයා මෙන්න මේ විදියට මම මෙතන ක්ලික් කරනවා. හරි. මෙතන ලොකේෂන් එකට ගිහිල්ලා දැන් ඔයාට මෙතනදී ගොඩාක් ස්කිල්ස් තියෙනවා. මෙතනදී මම එක්සැම්පල් එකක් විදියට 3js කියන මෙතන අපි 3D animation කියන ස්කිල් එක යූස් කරගන්නවා. හරි. ස්කිල් එක යූස් කරලා ඔයාලට මෙන්න මේ උඩ තියෙන ඩිරෙක්ටරි එක මෙන්න මේ විදිහට කොපි කරගන්න. හරි. ඒක කොපි කරලා රිප්ලේස් කරන්න මෙන්න මෙතන. හරි. ඊට පස්සේ ඔයාගේ prompt එකේදී කියන්න use this skill කියලා ඔයාගේ prompt එක මේ විදිහට දෙන්න. මෙන්න මේ ස්කිල් එක යූස් කරලා use this skill කියලාට පස්සේ එයා ඔයාගේ prompt එක දෙන්න. එතකොට එයා මෙන්න මේ ඩිරෙක්ටරි එකට ගිහිල්ලා ඉස්සෙල්ලා ඒ MD ෆයිල් එක කියවනවා. එතකොට එයා MD ෆයිල් එක එයා දන්නවා. මේ මෙන්න මේ විදිහට 3D නැත්තම් දැන් මම මෙතන දෙන 3JS animation එක නිසා මෙන්න මේ විදිහට 3D animation එකක් විදිහට තමයි මේක ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ. මේ UI එක ඔයාලා බග් ෆික්ස් කරන්න ඕන නම් ඒ ස්කිල් එක ඇඩ් කරගන්න උතන්ට ඊට පස්සේ prompt එක දෙන්න. එතකොට අර ඔයා මොඩල් එකේදී එකම දේ කියන එක ඔයාලා බග් එක හදාගන්නදී වා කියනවා මේ බග් එක හදාගන්න නැත්නම් ඒ බග් එකට අදාළ ස්කිල් එක. බග් ෆික්ස් එකේ ස්කිල් එකක් හොයාගෙන
සමහරකට මං කරාගත්ත එකේ සමහරකට බග් ෆික්ස් එක කියලා තියෙනවා B කියලා සෙට් කරගත්තොත් ඉතින් බග් හන්ටර් ඔයාලට සමහර විට මේ බග් හන්ටර් එක යූස් කරලා හරි බග් සමහර විට ඔයාලට මෙන්න මේ මෙතන මම දාගෙන නැහැ දැනට. ඔයාලට බග් ඒ වගේ ස්කිල් එකක් ඔයාලට එහෙම ස්කිල් එකක් වැඩි කරන්න නැත්නම් ඔයාලට ස්කිල් එක ක්‍රියේට් කරගන්නත් පුළුවන්. ස්කිල් එක ක්‍රියේට් කරගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකකදී ගේන්න. නැත්නම් ඔයාලට ඇත්තටම ඒ යූස් කරලා උනත් ස්කිල් MD ෆයිල් එකක් හදාගන්න පුළුවන් ඔයාලට ඕන ස්කිල්ස් ටික කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. මොකද ඔයාලට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්ටිකැවිටික් යූස් කරන ඇන්ටිකැවිටික් හෙල්ප්ෆුල්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාලා දෙන ප්‍රොම්ප්ට් එක එයාලා දෙන එක්සැක්ට් එයාලට ඕන දේ නෙමෙයි අවුට්පුට් එකක් විතර මේ එන්නේ ඇන්ටිකැවිටික් එකෙන්. ඒක හින්දා සහ මේ ටෝකන්ස් එක ඉක්මන ඉවර වෙනවා ඇන්ටිකැවිටික් එකේ. ඒකට සොලියුෂන් එකක් ගේන එක ගොඩක් අය මම රික්වෙස්ට් කරා. ඒක නිසා මම මේ විදිහට ඇන්ටිකැවිටික් ස්කිල්ස් කොහොමද යූස් කරන්න කියලා ඔයාලට කියලා දුන්නා. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා. තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙන එකයි. අතන නතර.